ගංගා ඇලදොල මගින් සාගරයට විශාල ලෙස ජලය ගලාගෙන එනවා. ගංගාව ඇලදොල මගින් පමණක් නෙවෙයි ග්ලැසියර් දියවීමෙන් නැතහොත් හිම නැත්තම් අයිස් දියවීමෙන්ද සාගරයට විශාල වශයෙන් ජලය ගලාගෙන එනවා. මේ තරම් ජලය ප්‍රමාණයක් සාගරයට ගලාගෙන ආවත් සාගරය පිටාර ගලන්නේ නැත්තේ ඇයි? සාගරයේ උතුරා නොයා ඒ ජල මට්ටම පවතින ආකාරයෙන් පවත්වාගෙන යාමට උදව් වන ප්‍රධානම සාධකයක් වන්නේ ජල චක්‍රය ක්‍රියාත්මක වීම. ජල චක්‍රය සාගරය මුල් කොටගෙන ක්‍රියාත්මක වන චක්‍රීය ක්‍රියාවලියක් වෙනවා. මේ මගින් ගොඩබිම සාගරය හා වායුගෝලය අතර ජලය චක්‍රීය ලෙස සංසරණය වෙනු ලබනවා. මෙසේ සංසරණය වෙන ජලය නැතහොත් මෙසේ සංසරණය වෙන චක්‍රීය ක්‍රියාවලිය මගින් ඉහළ වායුගෝලය තුලදී වලාකුළු නිර්මාණය කිරීමක් සිදු කරනු ලබනවා. මෙම වලාකුළු මගින් එම වලාකුළු තුල අඩංගු ජලය කැටි ගැසීම මගින් වර්ෂාපතනය නිර්මාණය කිරීමට අවශ්‍ය නිර්මාණ ක්‍රියාවලිය සිදු කරනු ලබන නැතොත් ඝනීකරණ ක්‍රියාවලිය සිදු කරනු ලබනවා. ඉන්පසු වලාකුළු සම්තෘප්ත වීමෙන් පසුව වර්ෂාපතනය ඇති කරනු ලබනවා. මෙසේ ඇතිවන වර්ෂාපතනය නැවත වරක් භූමියේ මතුපිට නැත්නම් පෘථිවියේ මතුපිට ලැබෙනවා. එසේ ලැබෙන වර්ෂාපතනයෙන් කොටසක් භූමියේ අභ්‍යන්තරයට ගලා යාම නැතහොත් ඉඳා බැසීමක් සිදු වෙනවා. තවත් කොටසක් ගොඩබිම මතුපිට පවතිනා වූ ගංගා, ඇලදොල ආදී ජලාශ ආදී මූලාශ්‍ර වලට එකතු වනු ලබනවා. ඉන්පසුව භූමියේ මතුපිට කොටසක් ගලා යන අතර එම කොටස් බොහොමයක් භූමියේ මතුපිට පවතින ගංගා ඇලදොලට එකතු වනු ලබනවා. තව කොටසක් එසේ සාගරයට එකතු වීමක් සිදු වනු ලබනවා. මෙසේ චක්‍රීය ක්‍රියාවලියක් සිදුවීම මුල් කොටගෙන තොත් ජල චක්‍රයේ ක්‍රියාත්මක වීම මුල් කොටගෙන සාගර ජල මට්ටම උතුරා නොයන ලෙස පවත්වාගෙන යාමට හැකි වී තිබෙනවා. ගුරුත්වාකර්ෂණය මගින් ඇති කරනු ලබන ඇදීම සාගර ජල මට්ටම උතුරා යාමකින් තොරව පවත්වාගෙන යාමට බලපාන ප්‍රධාන සාධකයක් වෙනවා. ගුරුත්වාකර්ෂණය මගින් පෘථිවියේ මුහුදු මට්ටමේ පහළ තැන්වලට ජලය තල්ලු කිරීමක් සිදු කරනු ලබනවා. පෘථිවියේ මතුපිට තිබෙන පහළම භූමිය වෙන්නේ සාගර පතුල්. ඒවා වටා පවතින භූ ස්කන්ධ ස්වභාවික බාධාවක් නැතහොත් ස්වභාවික බාධකයක් නිර්මාණය කරනු ලබනවා. නැතහොත් බේසින් එක නැතහොත් දෝණියක් නිර්මාණය කරනු ලබනවා. එම දෝණිය මගින් සාගරයට ලැබෙන ජලය දරා ගැනීමක් සිදු කරනු ලබනවා. සාගරය නිරන්තරයෙන්ම විශාල ජලාශයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. පෘථිවියේ ජලයෙන් 97%ක් අඩංගු වන්නේ මෙම සාගර කලාපයන් තුල. මෙම විශාල ස්කන්ධය පෘථිවියේ සංවෘත පද්ධතිය මගින් පවත්වාගෙන යනු ලබනවා. පෘථිවියේ භූමිපානයෙන් 70%ක් සාගරයේ විශාල දෝණියක් මගින් ආවරණය කරනු ලබනවා. මෙම දෝණි මගින් අතිවිශාල ජලස්කන්ධයක් දරා ගැනීම සාගරය විශාල ජලස්කන්ධයක් දරා ගැනීමෙන් උතුරා නොයා පවත්වා ගැනීමට බලපාන ප්‍රධාන හේතුවක් වෙනවා. සාගරය නිරන්තරයෙන්ම විශාල ජලාශයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. පෘථිවියේ ජලයෙන් 97%ක් අඩංගු වන්නේ මෙම සාගර කලාපයන් තුල. මෙම විශාල ස්කන්ධය පෘථිවියේ සංවෘත පද්ධතිය මගින් පවත්වාගෙන යනු ලබනවා. පෘථිවියේ භූමිපානයෙන් 70%ක් සාගරයේ විශාල දෝණියක් මගින් ආවරණය කරනු ලබනවා. මෙම දෝණි මගින් අතිවිශාල ජලස්කන්ධයක් දරා ගැනීම සාගරය විශාල ජලස්කන්ධයක් දරා ගැනීමෙන් උතුරා නොයා පවත්වා ගැනීමට බලපාන ප්‍රධාන හේතුවක් වෙනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ග්ලැසියර් දියවි සාගර ජල මට්ටම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනු ලැබුවත් ග්ලැසියර් දියවීම මගින් සාගරයට එකතු වනු ලබන්නා වූ ජල මට්ටම මගින් සැලකිය යුතු ලෙස සාගර ජල මට්ටම උතුරා යාමක් නැතෝ ඉහළ යාමක් සිදු කරනු ලබන්නේ නැහැ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මගින් සාගරයට එකතු කරනු ලබන්නා වූ ජලය මගින් සාගර ජල මට්ටම ඉහළ යාමට ඇති කරනු ලබන්නා වූ බලපෑම අවම මට්ටමක පවතිනවා. මෙම අවම මට්ටමක පැවතීම නිසා සාගරයේ උතුරා නොයා විශාල ජලස්කන්ධයක් පවත්වාගෙන යනු ලබනවා.